ඔබේ සිහිනය සහ සතුට ඔබෙන් ඈතින් තිබෙනවා වගේ ඔබට දැනෙනවාද? සැබෑ සාර්ථකත්වය සොයා ඔබ බොහෝ දුර ගමන් කරනවා. දිනක් නිදානයක් සෙවූ මිනිසෙක් ලෝකයේ කෙළවරටම ගමන් කළේය. නමුත් සෙන්ගුරුවරයෙක් ඔහුගේ මුළු ගමනම ප්‍රශ්න කරමින් ඔහුට ඉගැන්වූ අනපේක්ෂිත පාඩම කුමක්ද? ඔබගේ ජීවිතයේ සැබෑ නිධානය ඇත්තේ කොතනදැයි දැනගන්න මේ පුංචි කතාව අහන්න. වරක් ලෝවට සැඟවුණු නිධානයක් සොයමින් සිටි වෙහෙසටපත් සංචාරකයෙක් සිටියා. ඔහු වසර ගණනාවක් තිස්සේ පැරණි සිතියම් අභිරහස් සලකුණු සහ දුෂ්කර මාවත් ඔස්සේ ගමන් කළා. ඔහු විශ්වාස කළේ සැබෑ ධනය සහ සතුට තිබෙන්නේ ඉතා ඈත කිසිවකු නොගිය ස්ථානයක බවයි. දිගු හා වෙහෙසකර ගමනකින් පසු ඔහු අවසානයේ මහද්වීපයක කෙළවරටම එනම් සිතියමේ නිධානය සලකුණු කර තිබූ ස්ථානයටම පැමිණියා. එම ස්ථානයේදී ඔහුට කඳු මුදුනක ඉතා සංසුන්ව භාවනා කරමින් සිටි මහලු සෙන්ගුරුවරයෙක් හමුවුණා. සංචාරකයා වෙහෙසටපත් වී නමුත් සතුටින් පැවසුවා, ස්වාමීනි, මම අවසානයේ මෙහි පැමිණියා. මේ තමයි සිතියමේ සලකුණු කර ඇති රහස් නිධානය ඇති ස්ථානය. කරුණාකර නිධානය ලබාගත හැකි ආකාරය මට කියා දෙන්න. ගුරුවරයා සෙමින් දැස් හැර ඔහුට විහිදෙන සාගරය සහ තමන් පැමිණි දිගු මාවත දෙස බලන ලෙස පැවසුවා. දරුවෝ, ගුරුවරයා සන්සුන්ව කීවේය. ඔබ මේ ස්ථානයට පැමිණියේ කුමක් රැගෙනද? මම කිසිදු නිධානයක් මෙහි සඟවා නැහැ. ඔබගේ ජීවිතයේ සැබෑ නිධානය ඇත්තේ ඔබ ගෙවා අවසන් කළ ඒ ගමන තුලයි. සංචාරකයා ව්‍යාකූල විය. ගුරුවරයා තව දුරටත් මෙසේ පැහැදිලි කළා. ඔබ ගමන පුරා ලබාගත් අත්දැකීම්, ඔබ හඳුනාගත් මිනිසුන්, ඔබ ඉගෙනගත් පාඩම් සහ ඔබ පසු කළ බාධක ජයගත් ශක්තිය, ඒවා මිස වෙනත් නිධානයක් නැත. ඔබ සොයන සැබෑ සතුට ඇත්තේ ඔබ මෙහි පැමිණීමට භාවිතා කළ පාරේ මිස අවසානයේ නෙමෙයි. සංචාරකයා කල්පනාවට වැටුණා. ඔහුගේ ශක්තිය සහ දැනුම ලැබුණේ ඈත නිධානයක් සෙවීමෙන් නොව එම දුර ගමන තුල බව ඔහුට වැටහුණා. අපි හැමෝම හෙට සාර්ථකත්වය අර ඉලක්කේ ජය ගැනීම ගැන හිතනවා. නමුත් සැබෑ වටිනාකම ඇත්තේ ඔබ අද දින ඒ සඳහා දරන උත්සාහය, ඉවසීම සහ ඉගෙනීමේ ක්‍රියාවලිය තුලයි. ඔබ අද කළේ කුමක්ද? ඔබ දිනපතාම ලබා ගන්නා කුඩා අත්දැකීම්, හමුවන මිනිසුන් සහ ජයගන්නා බාධක තමයි ඔබේ සැබෑ ධනය. ඒවා මුදලට මිල කළ නොහැකි. සැබෑ සාර්ථකත්වය යනු නිශ්චිත ඉලක්කයක් කරා ළඟාවීම නොව එම ඉලක්කය කරා නොනවත්වා ගමන් කිරීමෙන් ඔබ ලබන ආධ්‍යාත්මික වර්ධනයයි. ඔබේ ගමන සතුටින් විඳින්න සැබෑ නිධානය ඇත්තේ ඔබ ගමන් කරන සෑම පියවරකම.